මාමේ දහම් කොහෙද? නානවා පුතායා පොඩක් ඉඳන් ඉන්න දැන් එයි. මොකද පුතා බැක්ටිස් ඉවරද? ඔව් තාත්තේ. අවද්ද පුතා ඔයාගේ චෙස් තරග තියෙන්නේ? අනිද්දා. මොකෝ මේ පාර දිනන්න පුළුවන් නේද? දිනන්න පුළුවන්. ඒත් ගිය පාර මම පැරද්දපු කයින්දුවාවත් තමයි ප්‍රශ්නේ තියෙන්නේ. එයා මට වඩා දක්ෂයි අනේ. ආණ්ඩුව තාත්තේ තාම කයින්දුව දන්නේ නැහැ අනිද්දා තමයි චෙස් තරග තියෙන්නේ කියලා. එයා ගමේ ගිහින් ඉන්නේ අද කිව්වොත් තමයි එයාට අනිද්දාට එන්න පුළුවන් වෙන්නේ. දෙන්න ෆෝන් එක එයාට කෝල් එකක් දීලා මතක් කරන්න. මල්ලි ඔයා කිව්වනේ එයා ඔයාට වඩා දක්ෂයි කියලා. එයා ආවොත් ඔයාට දිනන එකත් ෂුවර් නැහැ කියලා කිව්වනේ. ඉතින් එයාට පණිවිඩය නොකිය ඉන්න. එතකොට ඔයාට ලේසියෙන් දිනන්න පුළුවන් නේ. පුතා අපි දිනන්න ඕනේ තමයි. ඒත් අනිත් කටිය රවට්ටලා දිනන්න හොඳ නැහැ. ඒක අපි අපිවම රවට්ට ගන්න වැඩක්. එහෙම රවට්ටලා ගන්න දිනුමෙන් ලැබෙන සතුට අපිට හරියට බුද්ධි දෙන්න පුළුවන්. අපි ජීවත් වෙලා ඉන්න කල් පුතා තරග කවදාකවත් රවට්ටලා දිනන්න හොඳ නැහැ. අනුන්ව රවට්ටලා දෙන්නවට වඩා තමන්ගේ උත්සාහයෙන් දිනලා මනුස්සකම රැකගන්න එක ඊට වඩා ලොකු ජයග්‍රහණයක්.